අද සෙනසුරාදා කියන්නේ ඉරිදා වීකෙන්ඩ්. මේගොල්ලෝ ඔක්කොම සතියේ දිනවල රාජකාරි වලට යනවා. සතිය අන්තේ හැමෝම ගෙදර ඇවිල්ලා. ලීසා, කොකොලයි, පුසම්මා, ලියෝලයි, චාෂා, ස්කයියා, නුන්නානා, කිට් පාටපුස්. සුමානයක්ම වැඩ කරලා හැමෝම සති අන්තේ ලන්ච් එකට ගෙදර ඇවිල්ලා මේ ඔක්කොම නෝම්බිකාරයෝ. මේගොල්ලෝ ඔක්කොම නෝම්බි අල්ලන. මේගොල්ලෝ නෝම්බි අල්ලන විදිය තමයි සුවිශේෂී. නියමයි. උදේටත් කරනවා, දාල්ටත් කරනවා, රාත්‍රියටත් කරනවා, සවර එකටත් කරනවා. නෝම්බි අරන වෙලාවටත් කරනවා. ඒ අතරතුර බිස්කට්ත් කරනවා. ඒ වුණාට නෝම්බිත් අල්ලනවා. ඒගොල්ලෝ ඇහුවම නෝම්බි. ලියෝ, ඔයා නෝම්බිද? ලියෝ. කෝ මේ කියන්නකෝ විස්තරي ටිකක්. ඔයා නෝම්බිද? ඔව්. කාලා බීලා නෝම්බි. කොකෝ ඔයා නෝම්බිද කොකෝ? කොකෝ ඇස්තික වාගෙන ඉන්නේ. සෙර්ලා කියන්නේ නෝම්බි කියලා. ඔයා නෝම්බිද කොකෝ? ඔව් නෝම්බි. නමුත් කනවා කියන්න ලැජ්ජයි. ලීසා. කො නෝම්බි. චාචු තමයි හොඳම එක්කෙනා. අපි අම්මෝ උයනකන් ඉස්සරහින් පස්සේනේ. ස්කයි හොඳ ළමයා. කිසි කලබලයක් නැහැ. නුන්නා නෑම දුන්නොත් කනවා. කිටි අම්මේ අම්මගේ ළඟට වෙලා ඉන්නවා. හරි ආදරේ කිටි හරිම මේ දුක හිතෙන කතාවක්. අයි ලියෝ ගාන්නේ ලියෝ වටේම ඉන්න නංගිලට ගානවා. මම මේ කියන්නේ අපි කිටිට හරි දුකයිනේ මේ කොකෝ ගෙදර එන එකට. ඔව් ඒ වුණාට ඉතින් කොකෝටත් අපි කන්න බොන්න දෙන්න එපායි. කොකෝවත් ඉතින් දැන් අපේනේ. ඉතින් මගේ ඔන්න දැන් ඔක්කොම ළමයි ටික ගෙදර ඉන්නවා. ළමයි 9ක් ඉන්නවා. ටීනි කෙල්ල තමයි නැත්තේ. මගේ 10 වෙනියා. කො එන්න බරයි. අයියෝ බරයි. තනිය අතින් ඒක උස්සන්න දෙපෑ යන්නේ. කොහෙන් එටින් පුතා එන්න පුතා. එන්නකෝ ආනේ මෙන්න මේක අත දාලා මාළු කුරියක් ගත්තානේ. ඔර ගෙඩියෝරයා මෙන්න වැඩක් කරපු දෙයක් මගේ අම්මේ. ඉන්න කොලේකෝ අනේ ලියෝ ඔයාගේ කොලෙත් නෑ ළඟ. මෙන්න ඔයාගේ කොලේ පූසම්මයි කොලේ. පූසම්මා ඉන්න ඔයාගේ කොලේ ඉස්සල්ලාම් පූසම්මර දෙන්න. පාටේ උන්නානේ කොල දෙක. පාටු මේක ලෝකයක්. එක කෙනාට එක ලියෝ ඕමින්න ආන්න. මේ කොකෝට අදිස්සිලු. කොකෝ ඉන්න කොකෝට දෙන්න ඉස්සලා කිටිට දෙන්න ඕනේ. මොකද කොටෝට දුන්නාට පස්සේ කිටිට දුන්නම කිටි කන්නේ නෑනේ අනේ. කිටි ඒක දාලා යනවා. ඔයා එයාටම දී ගන්න අම්මේ ඔයා දැන් එයාට තමයි ආදරේ කියලා. මෙන්න ඔය වගේ ප්‍රශ්න පූස් ප්‍රශ්න. වෙනනම් ප්‍රශ්නයක් මට නැත. ලීසා. චාචු කාලත් ඉවරයි. චාචු ඔය අරන් කන්න. නුන්නානට ගණන් කරන්න දන්නවනේ. එයා ගණන් කරලා බලන ඔක්කොම මාළු ටික තියනවාද කියලා. කෝ පාටේ ඉන්නේ ඇයි යන්නේ දුරට වෙලා එන්නකෝ ළඟට. ඉතින් මේ බලන්නකෝ ළමයි අන්න මේ අත දානවා. ඔක්කොමලා ඒගොල්ලන්ගේ පළවෙනි මාළු කූරි කාලත් ඉවරයි. පාටේ ආරයට වෙලා ඉන්න. එන්නකෝ පාටේ. මේ වෙලාවකට මේ ළමයි ඉන්නව නේද? ලං වෙන්නකෝ අනේ. ඔයගලන්ට ලං වෙන්නත් බෑනේ. බලන්නකෝ මේ ළමයි ඇත්තටම අප්පා. මගේ අත දිග දෙච්චර කන්න පාටේ. දැන් කාටත් තවද කිටි. ඒකනේ ස්කයි යට. කිටි යට. ඌනේ අනේ. පවුනේ අනේ ඒගොල්ලෝ එකක් කාලා බලන් ඉන්න ඉතුරු එක දෙනකම් කියලා. උම්මා අද ඔයා කිලෝ එකේ පැකට් එකක් නෙමෙයි අරන් තියෙන්නේ. අද කිලෝ එකේ පැකට් එක නෙමෙයි අරන් තියෙන්නේ. 500ද කොහෙද? අඩුයි. අර බලන්න ඉස්සරහට ඇවිල්ලා ළඟටවත් ඇවිල්ලා කන්නේ නැහැ. ලං කරන්න ඕනේ අනේ කන්න මේ ළමයි පුදුම ළමයි ටිකක් මට නම් ඉන්නේ. ඕගලන්ගේ ළමයිත් මේමද? ඔන්න ඔක්කොමලා ගෙදර ඉන්නකොට ඔන්න ඕම තමයි. ඔයගලන්ගේත් ළමයි මේමද කියලා මට දාන්නකෝ කමෙන්ට් එකක්.